හලෝ good morning හැමෝටම. ඔන්න අද මට තියෙන morning shift එකක්. ඒ නිසා මං හිතුවා ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ ක්ලිප් එකක් කරන්න ඕනි කියලා. දැන් නම් ඉතින් මම ලෑස්ති වෙලා මේ හොස්පිටල් එකට යන්න පිටත් වෙලා ඉන්නේ. ඇත්තටම morning shift එකක් ගැන කිව්වොත් එහෙම morning shift එකක් මං කරන්න අකමැති. ඇත්තම කතාව තමයි උදේම ඇහැරෙන්න ඕන නිසා. උදේම කුවට මං ඇහැරෙන්නේ උදේ 6ට. හැබැයි උදේ 6 කියලා කියන්නේ සිංගප්පූරු වල ටිකක් කළුවර වැටිච්ච වෙලාවක්. උදේ 6 ලංකාවේ කියන්නේ නම් ඉතින් හොඳට එළිය වැටලා තියෙන වෙලාවක්නේ. ඉතින් උදේ 6ට ඇහැරෙන එක මට මෙහි ටිකක් අමාරු වැඩක්. හැබැයි ඉතින් morning shift එකක් කරන්න ඕනනේ. මට ඒගොල්ලන්ට කියන්න බෑ මට morning shift එකක් කරන්න බෑ කියලා. මොකද ඒගොල්ලෝ අපිට monthly අපේ shift allowance එකක් ගෙවනවා. හැබැයි අපි ඒ වෙනකොට අපි කරන්න ඕන morning shift එකකුයි afternoon shift එකකුයි night shift එකකුයි. එතකොට අපිට ඒ allowance එක ගන්න ඕනේ නම් අපි අනිවාර්යෙන් ඒ 3 rotating shift ටික කරන්න ඕන. ඉතින් බෑ කියන්න බෑනේ. ඒ නිසා ඉතින් අමාරුවෙන් හරි එක morning shift එකක් හරි morning shift දෙකක් හරි මම සතියකට කරනවා. ඉතින් හෙමින් මං හොස්පිටල් එකට පයින් තමයි යන්නේ. මොකද මං ඉන්න තැන ඉඳලා ගොඩාක් ළඟයි මගේ හොස්පිටල් එකට. විනාඩි 10ක් විතර තමයි පයින් යන්න ඕන. ඇත්තටම මට බස් එකක් ගන්නත් පුළුවන් මෙතන ඉඳලා හොස්පිටල් එකට. හැබැයි විනාඩි 10ක් ඇවිදගෙන යනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයිනේ. අනිත් එක මං උදේ shift එකකට ගිහින් වැඩ කරන්න කලින් මගේ මයින්ඩ් එක හොඳට රීෆ්‍රෙෂ් වෙලා තියෙන්න ඕන. ඉතින් මම හිතන්නේ මගේ මයින්ඩ් එක රීෆ්‍රෙෂ් කරගන්න තියෙන හොඳම වෙලාව තමයි මං හොස්පිටල් එකට මේ ඇවිදන් යන වෙලාව කියලා. ඒ වෙලාවට මම environment එකේ තියෙන ලස්සන, ඒ වගේම සමහර ගස්වල තියෙන මල් බල තමයි පාරෙන් යන්නේ. එතකොට ඔන්න දැන් කතාවෙන් මම හොස්පිටල් එකටත් ආවා. ඇත්තටම ඕගොල්ලන්ට කියන්න ඕන මට හොස්පිටල් එක ඇතුලේ නම් වීඩියෝස් ගොඩක් වෙලාවට කරන්න බෑ. මොකද ඒක ඇත්තට මේගොල්ලෝ කියලා තියෙනවා හොස්පිටල් ඇතුලේ හැම අපිට වීඩියෝස් කරන්න බෑ කියලා. ඒ දේවල් සෝෂල් මීඩියා වලට දැම්මහම patient ලගේ safety එකට ඒක බලපානවනේ. ඉතින් මම මේ දැන් යන්නේ මගේ හොස්පිටල් එකේ අපේ වෝඩ් එකට. ඇත්තටම මෙහි හරිම නිදහස් හරිම calm and quiet පරිසරයක් තමයි තියෙන්නේ මේ වෙලාවට උදේට. ඔන්න ඉතින් මම lift එක ගන්න තමයි ඉන්නේ දැන් වෝඩ් එකට යන්න. මේ තියෙන්නේ මගේ වෝඩ් එක. මේ තියෙන වෝඩ් එකේ entrance එක. හැබැයි ඉතින් මට ඇතුළට ගිහිල්ලා නම් වීඩියෝ කරන්න බෑ. මං ඉතින් ඒගොල්ලන්ට මං ආවයි කියලා දැන් ඉතින් මගේ ගෙනාපු බෑග් එක මගේ ලොකර් එකට දාලා වැඩ පටන් ගන්න තමයි තියෙන්නේ. එහෙනම් මම ගිහින් එන්නම්. See you later. Thank you so much.